ඔයාලට මතක ඇති අපේ කලින් වීඩියෝ එකේ කතා කරපු ශ්‍රීපද ස්ථානයේ පරිසර හානිය පිළිබඳව. ඒ නිසා ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් අපි හිතුවා මේ පරිසර හානිය අවම කරන්න දායක වන්න. ශ්‍රීපාද ස්ථානයේ පිහිටා ඇති සමනල කන්ද නිවර්තන කඳුකර වැසිවනාන්තර පරිසර පද්ධතියක් වන අතර එය ස්වභාවික ලෝක උරුම අඩවියක් ලෙසද සැලකේ. ශ්‍රීපාද ස්ථානයේ වන්දනා සමය ලෙස සැලකෙන උඳුවක් පොහොයේ සිට වෙසක් පොහොය දක්වා කාලය තුළ බැතිමතුන් ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් වන්දනාමාන කරන අතර වසරින් වසර වැඩි වෙන මෙම බැතිමතුන් සහ සංචාරකයන් ප්‍රමාණය හේතුවෙන් එහි පරිසරය දැඩි බලපෑමකට ලක්වේ. ඊට අමතරව මෙට්‍රික් ටොන් 600කට අධික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම කාල සීමාව තුළ එකතු වේ. ඉන් 60%කට වඩා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. ඔවුන් විසින් ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය නිසා ගංගා මූලාශ්‍ර සහ වනාන්තර දූෂණයට ලක්වෙමින් පවතී. ඉතින් මේ මහා පරිසර විනාශය දැකපු ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් අපි අපගේ ආයතනික සමාජ වගකීමක් ලෙස සලකා ආරම්භ කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා හෙටට 8ක් ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය ලෙස ශ්‍රීපදස්ථානයේ කරා ගමන් කරන මාර්ගය අවට දමා ඇති කැලි කසල එකතු කර නිසි පරිදි බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ශ්‍රීපදස්ථානයේ පමණක් නොව ඒ අවට පවතින ලෝක උරුම පාරිසික පද්ධතියද අපේ උරුමයකි. මෙය ආගමික සිද්ධස්ථානයක් ලෙස තවත් චිරාත් කාලයක් පැවතීමට නම් එය හා ඒ අවට පරිසරය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක්. එබැවින් ඉවතලන කැලිකසල නිසි පරිදි බැහැර කර රටේ උන්නතියට දායක වන අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔබේ යුතුකම නොපැකිලීව ඉටු කරන්න. ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් ක්ලීන් ශ්‍රී ලංකා හෙටට 8ක්.